ඉරානයේ විසින් ඇමරිකානු F-35 යානයක් වෙඩි තබා බිම හෙළූ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මධ්‍යම ඉරානයේ මර්කාසි පළාතේ ඉහළ අහසේදී ඉරානයේ විසින් මෙම ඇමරිකානු F-35 ප්‍රහාරක යානය බිම හෙළා තිබෙන්නේ. මෙය ඉරානයේ විසින් F-35 යානයක් ඉලක්ක කර එල්ල කර දෙවන ප්‍රහාරය ලෙස සැලකෙනවා. ඉරාන හමුදාව පවසන්නේ ඉරානයේ විසින්ම නිපදවන ලද නවතම ගුවන් ආරක්ෂක පද්ධතියක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. ප්‍රහාරයට ලක් වූ මෙම F-35 ප්‍රහාරක යානයේ කොටස්වල ඡායාරූපද ඉරානය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ප්‍රහාරයට ලක් වූ යානයේ විශාල පිපිරීමක් සමග විනාශ වී ඇති අතර ඉරාන නිලධාරීන් පවසන්නේ එහි නියමුවා බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි. එමෙන්ම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවක් බවයි ඉරාන නිලධාරීන් වැඩිදුරටත් පවසා ඇත්තේ. යානයේ ඇති ඉතා සංවේදී තාක්ෂණයන් නැවත සොයා ගැනීමට නොහැකි වනසේ විනාශ වී ඇති බවද සඳහන් වනවා. ලොව අතිනවීනතම ප්‍රහාරක යානයක් වන F-35 හි හැඩය සහ එහි ආලේප කර ඇති විශේෂ රසායනික ද්‍රව්‍ය නිසා සතුරු රේඩාර් පද්ධතිවලට මෙය හඳුනා ගැනීම අතිශය අපහසු බවයි සඳහන් වන්නේ. මෙම යානය විනාශ කළ නොහැකි යානයක් බවට විශ්වාසයක් තිබූ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීම ඇමරිකානු F-35 යානා වැඩසටහනට එල්ල වූ දැවැන්ත ආර්ථිකමය සහ යුදමය පසුබෑමක් වන බවයි. කෙසේ වෙතත් ඇමරිකානු මධ්‍යම අනතන මූලස්ථානයේ ඉරානයේ මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ඉරානයේ කිසිදු ඇමරිකානු යානයක් බිම හෙළා නොමැති බවයි. මින් පෙරද ඉරානය විසින් F-35 යානයක් බිම හෙළූ බවට කළ ප්‍රකාශය ඇමරිකා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. ඇමරිකානු පළදාරීන් පවසන්නේ ඉරානයේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ සිය හමුදා ශක්තිය ලොවට ප්‍රදර්ශනය කිරීමට සහ මනෝවිද්‍යාත්මක යුද්ධයක නිරත වීමට බවයි. මේ අතර කුවේටි මිනා අල් එහෙමදි තෙල් පිරිපහදුවට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. කුවේට් ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේ ප්‍රහාරයෙන් පිරිපහදුවේ ක්‍රියාකාරී ඒකක කිහිපයක ගින්නක් හටගත් බවත් ගිනි නිවන කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී එම ගින්න පාලනය කිරීමට සමත් වූ බවත්ය. ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත. ආරක්ෂක පියවරක් ලෙස පිරිපහදුවේ සමහර ඒකක තාවකාලිකව වසා දැමීමට කුවේටේ කටයුතු කර ඇති අතර මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවරගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිටම කුවේට් ගුවන් සීමාවට එල්ල වූ ඉරාන මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව විනාශ කර තිබෙන අතර කුවේට් රාජ්‍ය මේ වන විට දැඩි ආරක්ෂක අවදානමක පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.